සේදී සිංහ FM ගුවන්විදුලියෙන් ඉඩකඩ සපයනවා විපක්ෂයේ මතය රටට ගෙන යන්නට විපක්ෂයේ දේශපාලකයන්ට අපේ අවස්ථාව සලස්වා දෙන ඔවුන්ගේ මතය ගැන රටට කියන්නට අපේ වැඩසටහන විපක්ෂයට පමණයි බොහෝ දෙනෙක් පුරපුලා බලා සිටිනවා අද දවසේදී අපේ ආරාධිතයා වෙන්නේ කවුද කියලා දැනගන්න මුලින්ම හඳුනා ගන්න අද දවසේදී අපේ විපක්ෂයට පමණයි සජීව දේශපාලන සංවාදයේ ආරාධිතයා කවුද කියලා. හොඳයි. අද දවසේදී අපි ආරාධනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මහාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාට අයබෝවන් සුබ දැසනක් ඔබතුමා. අයබෝවන් සුබ දැසනක්. ඔව්. හරි. දැන් ඉතින් මේ ඔබතුමාගේ පළාතට අපි මුලින්ම එන්න සූදානම් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දැන් පළාත් සභා මැතිවරණයට සූදානම් වෙන්නේ මේ හරියට මහා මැතිවරණයට සූදානම් වෙනවා වගේ. මොකක්ද මේකට හේතුව? කොහොමදත් අපි සියලුම දේවල් වලට සූදානම් වෙන්නේ ටිකක් මේ අනිත් පක්ෂ වලට වඩා ටිකක් හොඳ සූදානමක් සහිතව. ඉතින් ඌව පළාත් සභා මැතිවරණයටත් අපි පූර්ව හොඳ සූදානමක් සහිතව දැන් මේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අනිත් එක අපි මේ අර ඔබ කිව්වා වගේ මේකේ දකින්න පොඩි විශේෂත්වය මේ මැතිවරණේ. මොකද ලංකාවේ පළාත් සභා නමෙන් අවසාන පළාත් සභාව නෙමෙයි පවත්වන්නේ. මීට පසුව එන්නේ නියමිතව තිබෙන්නේ මේ ජාතික තලයේ මැතිවරණ දෙකක්. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ. ඉතින් මේ මැතිවරණය අනිවාර්යෙන් මේ ජාතික තලයේ මැතිවරණ දෙකටම බලපානවා. දැන් මේ මැතිවරණය අපි ලබන ලකුණු අපි ලබන මේ ස්ථානයේ ඒ සඳහා ඉතා වැදගත් වෙනවා අපිට විතරක් නෙවෙයි අනිත් දේශපාලන පක්ෂ වලට. ඒ අපි මේකට හොඳින් සූදානම් සිටිනවා. ඔව්. හොඳයි. එතකොට දැන් ඔබ කොහොමද සූදානම් වෙන්නේ බදුල්ලට? බදුල්ලේ කොහොමද ජනතා විමුක්ති පෙරමුණ කියන ජන පදනම, ඡන්ද පදනම ගැන ඔබේ තක්සේරුව කොහොමද? ඔය එකක් මෙහෙම. මේ දැන් අපි ගත්තොත් මේ පසුගිය මැතිවරණේ දකුණු සහ බස්නාහිර මැතිවරණේ. දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්ද 2,50,000කට කිට්ටු අහිමි වුණා. මන්ත්‍රී දුර 17ක් අහිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී දුර 2ක් සහ ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණා. හැබැයි ජනතා විමුක්තිය ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලෙක අපිට අමාරුවෙන් හිටියේ. ඒක අපහසුතාවයක් තිබ්බා මේ බහුජන දේශපාලනය තුළ ජයග්‍රහණ ලබන්න. ඒ අපිට තිබුණු අමාරුකම අවාසිදායක කාල පරිච්ඡේදයේ පහුගිය මාර්තු 29 වෙනිදාන් අවසන් වුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ පාලනයේ තිබුණු වාසනාවන්ත කාලයක් තිබ්බා නම් ඒකත් අහෝසු වුණා යාළගේ. යාළට අමාරු කාලේ අවාසි කාලේ එළඹුණා. ජනතා විමුක්ති පෙරමුණට වාසි සහ වාසනාවන්ත කාලේ එළඹුණා. අපේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ ගානකින් වැඩි වුණා. මන්ත්‍රී දුර වැඩි වුණා. ඉතින් අපි විශ්වාස කරනවා ඊට වඩා ජයග්‍රහණයක් ඌවෙන් ලැබෙනවා කියලා. ඔබ කියන්නේ දකුණු පළාත් සභා මැතිවරණය හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණයට වැඩිය ප්‍රතිශත මට්ටමකින් ඌවේ පළාත් සභාවේදී වැඩි ප්‍රවණතාවයක් ගන්නට හැකියාව තියෙනවා කියලාද? ඔව් දකුණු බස්නාහිරට වඩා සුවිශේෂ ජයග්‍රහණයක් අපි ඌවේ බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන හේතු සාධක සහිතව. ඔව් මොනවාද හේතු? හේතුන් මෙහෙමයි. දැන් දකුණු සහ බස්නාහිර ගත්තම මේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් වැඩිම ඔය ඇහැට පේන සංවර්ධනය කරපු තැන්නේ එතන. අධිවේගී මාර්ග ওই පළාත් දෙකේ තියෙනවා. වරායවල් ගුවන්තොටුපළවල් තියෙනවා. ක්‍රීඩාංගන හැදුවා. එතකොට සිනමා ගම්මාන හැදුවා. රැකී ආරක්ෂා සැලකිය ප්‍රමාණිකුත් දුන්නා. ඇවිදින මන්තිරු සහිත ලස්සන නගර හැදුවා. ওই කිසිවක් ඌව පළාතේ නැහැ. ඌව පළාතට උරුම කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අයියාගේ පුතා වෙන ශෂින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඌව පළාත් සභාවට උරුම කරලා දුන්නේ පසුගිය 2013 වසරේදී ලංකාවේ දුප්පත්ම පළාත නැමැති කිරුර රන් පදක්ම අපිට හිමි කරලා දීලා තියෙනවා. එහෙම දුප්පත් උනේ නිකන් නෙවෙයි. දුප්පත් වෙන හේතු තියෙනවා. හේතුව උන්ගේ ජන ජීවිතේ වැටුණා. විශේෂයෙන් ඒ කුෂිකාර්මික පළාතක් කුෂිකර්මාන්තය ඇද වැටුණා. ඉතින් ඒන රාජ්‍යසේවකට අමාරුයි. වතු අපේ පැත්තේ වල තියෙනවා තේ කර්මාන්ත. වතු කම්කරුවට බොහොම සොච්චම්ම වැටුපක් හම්බෙන්නේ. රුපියල් 480ක වගේ දෛනික වැටුපක් හම්බෙන්නේ. ඒ ජන ජීවිත කඩාගෙන වැටුණා. අන්න ඒවත් එක තමයි මේ දුප්පත්කම ආවේ. ඒවට පිළියම් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. ඉතින් අද වෙනකොට අපි දකින්න පළාතේ අපි මේ මැතිවරණයත් එක්ක හැම බින් අඟලක් පුරාම සැරිසන්න පටන් ගන්න තියෙන්නේ. අපි දකින්න ජනතාවගේ දැඩි ආණ්ඩු විරෝධයක් තියෙනවා. ආණ්ඩුවේ දුර්වලකම දකින්න. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කෙරේ කලකිරලා ඉන්නේ. නායකත්වයේ දිනු හැකියි කියලා වුන් දකින්න. දැන් නැවුම් බලාපොරොත්තු සහිතව ජනතා විමුක්ති පෙරමුණට තැනක් දිය යුතුයි. වෙනසක් කළ යුතුයි කියන මතේ පළාතේ ජනතාව සිටින නිසා සුවිශේෂ ජයග්‍රහණයක් ඌව පළාතෙන් ලැබෙන එක වළක්වන්න බෑ. හොඳයි. දැන් ඔබතුමා කියන විදිහට දැන් ඌව පළාත අපේ දුප්පත්ම පළාත විදිහට ඔබතුමා අර්ථකථන කරනවා. හැබැයි මේක මේ මන්ත්‍රීතුමා අපිට මේ පහුගිය අවුරුදු ගාන තුල නෙමෙයි ඊට කලින් ඉඳන් අපි දැක්ක විවිධ රජයවල් තිබ්බා. මේ දුප්පත්කම ගැන ඌව පළාත දුප්පත්කම ගැන කතා බහ කරද්දී ඌව පළාතේ දුප්පත්කම ගැන ඒ අවුරුදු පුරාම කතා බහ කළා නේද? ඒක සුවිශේෂී වන්නේ නැහැ නේද? නෑ ඒක මෙහෙමයි. ඔබ කිව්ව කාරණේ හරි මම මේ මහත්තුමා මතක තියෙන හිටපු මහත්තු ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තුමා මේ කියලා තියෙන කතාව මේ මෑතක පුවත්පතකට දුන්නේ මේ දැන් දවස් 3-4ක් වෙන්නේ. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන පට්ටපල් බොරු. මේ කියන්නේ මහත්තුමා මේ ඔය පට්ට බොරු කියන්නේ මොකද මේ අපි මේ මතු කරමින් ඉන්නවනේ මේ දුප්පත් මේ රන් කිරුල අපිට හමුණා කියලා. ඒ සංඛ්‍යා බොරු කියලා කියන්නේ.
කොහෙන්ද ඔය අපි සංඛ්‍යා ගත්තේ? ওই සංඛ්‍යා ගත්තේ එතුමාගේ බාප්පාගේ මේ මුදල් අමාත්‍යාංශය. මම මුදල් අමාත්‍යාංශේ බාරව තියෙන ජනාධිපතිතුමානේ. එතකොට මේ පට්ට බොරුකාරයා කවුද? බාප්පානේ. ඉතින් මේ අමාත්‍යාංශයෙන් හදපු සංඛ්‍යානේ. ඉතින් මේ සංඛ්‍යා බොරු කියන්නේ කොහොමද? ඉතින් මේ ලෝකෙට සහ අපේ රටට සංඛ්‍යා සපයන්නේ මුදල් අමාත්‍යාංශේ මේ වාර්ෂික මුදල් වාර්තාවෙන්නේ මම කියන්නේ. මේකේ සුවිශේෂත්වයක් තියෙන එකත් අපි හඳුනාගත යුතුයි. ලංකාවේ සියලුම පළාත් පෙර වසරට වඩා දුප්පත්කමේ ප්‍රමාණය අඩු කරගනිද්දී එක පළාතක් පමණක් පෙර වසරවල වලට වඩා දුප්පත්කම වැඩි කරගෙන තියෙනවා. අන්නේ වැඩි කරගත්ත පළාත ඌව පළාත. දැන් මම කිව්වොත් 2009 10 කියන වර්ෂ දෙක ගත්තොත් ඌව පළාතේ දුප්පත්කම තිබුණේ 13.7යි. ගිය වසරේ කීයක් වෙනවද? 2013 වෙනකොට. 2013 වෙනකොට ඒක වැඩි වෙලා තියෙනවා. දුප්පතුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 15.4 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අපි කියන්නේ අර පට්ට බොරු කියන මුදල් අමාත්‍යාංශේ වාර්තාවෙන්. ඒතර මේ බොරු කියන්නේ කාගේද? අර මට කියන්නේ බාප්පලාගේ වාර්තා තමයි පුතාලා බොරු කියන්නේ. ඉතින් මෙහෙම මේ ජනතාවගේ ඡන්ද ටික ගන්න වාර්තා බොරු කියලා හරියන්නේ නැහැ. ඒ දුප්පත්කම තියෙනවා. ඒකට පිළියම් ආවේ නැහැ. අපි දකිනවා දැන් විවිධ රජයල් යටතේ ඌව පළාතට විවිධ සංවර්ධන කටයුතු සඳහා මේ මුදල් වැය කරනවා. රාජ්‍ය ආයතන වලින් හෝ රාජ්‍ය නොවන ආයතන වලින් අපි දැක්ක විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට ඌව පළාතට වැඩිපුර මුදල් දෙනවා. හැබැයි මේ සමාජයේ මතයක් තියෙනවා සහ පොදු ජනතාවේ මතයක් තියෙනවා මේ ඌෙන් ඒ නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා. ඌව ජනතාව ඒ නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා. මේ පිළිබඳව ඔබතුමාගේ මතය කොහොමද? නෑ මම මේකට එකඟ වෙන්නේ නැහැ. ජනතාව දුප්පත්කමින් ඉන්න මිනිස්සු Tamanට වාසිදායක තත්ත්වයක් එනවා නම් ප්‍රයෝජන අනිවාර්යෙන් ගන්නවනේ. මේක තියෙන්නේ මේ බලධාරීන් තමන්ගේ මේ ඇඟ බේරා ගැනීමට මේ වෙනන උත්තරයක් පමණයි. දැන් අර ඔබ කිව්ව එක මම එකක් පිළිගන්නවා. මේ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචන පෙළගස්සලා ලස්සන වැකී හදලා ජනතාවගේ ඡන්ද ටික ගන්න ටිකක් මේ ජනතාව මේ පක්ෂ වලට ඇඳ බැඳ තබා ගන්න මේ ව්‍යාපෘති ගෙනාවා. දැන් නිමල් සිරිපාල ඇමතුමා ගෙනාපු ව්‍යාපෘතියක් තමයි පුබුදුම ඌව වෙල්ලස්ස. නමුත් පිබිදිලා නැහැ. ඇකිලිලා තියෙන අර මම සංඛ්‍යාලයකින් වලින් කිව්වේ. එතකොට අපේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ අයියාගේ පුතා. එයාගෙන ආපු ව්‍යාපෘතිය තමයි අපි හදමු නව ඌව වෙල්ලස්ස. ඔය හැදිලා තියෙන නව ඌව වෙල්ලස්ස. තිබ්බට වැඩි දුප්පත් වෙලා. ඊට පස්සේ දැන් ලංකාවේ දෙවෙනි දුප්පතුන් වැඩි මේ පළාත තමයි මේ නැගෙනහිර පළාත. ඔකට මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නැගෙනහිරට ගෙන ආපු මේ ව්‍යාපෘතියේ නම තමයි නැගෙනහිර නවෝදය. තුන්වෙනි දුප්පතුන් වැඩි දිස්ත්‍රික්ක පළාත තමයි උතුරු පළාත. ඒකට ගෙන ආපු ව්‍යාපෘතිය තමයි උතුරු වසන්තය. දැන් උතුරට වසන්තෙකුත් නැහැ, නැගෙනහිරට නවෝදයකුත් නැහැ, අපිට පිබිදීමකුත් නැහැ. හැබැයි මෙහෙම එකක් නම් පිළිගන්න. මොකද දැන් මේ කාලේ පොඩි වසන්තයක් ඇවිල්ලා තිනවා. හට්ටි මුට්ටි වසන්තේ, උදුළුතල ප්‍රබෝධය, එතකොට ටකරන්ත හඩු නවෝදය, ඒ වගේ ඇවිල්ලා තිනවා. දැන් මේ බෙදෙනවනේ හොගාලා. මේ තියෙන වැඩ කරේ නැති නිසා මේ ඡන්ද කාලෙත් දැන් සිදුවෙලා තිනවා ජනතාව නැවත රවට්ටන්න, වැසිකිලි පෝච්චියක් දෙන්න, වතුර බාල්දියක් දෙන්න, ටකරන්ත හඩු ටිකක් දෙන්න, ප්ලාස්ටික් පුට් ටිකක් දෙන්න. මේ තියෙන අපේ හිටපු මහමැතිතුමාගේ තාත්තා කියපු එකක් මේ ළඟදී පත් දෙන්න. මොකද ඡන්දේ ගන්න අද කරන්නේ පොට්ටනි බෙදෙන එක. කවුද බෙදන්නේ? පුතානේ බෙදන්නේ. පුතා තමයි වැඩියෙන් බෙදන්නේ. තාත්තා කියන්නේ. ඉතින් මේක හරි මේ අශික්ෂිතයි, අශීලාචාරයි, මේ සදාචාර විරෝධී මේ ජනතාව රවට්ටන ක්‍රමේ. ඉතින් ওই කියන සංවර්ධනය වෙලා නැහැ. ඔක ජනතාව පිට පටවන්න එපා. දැන් අපි නිකන් ගන්නකො. ඌවපල දැන් අද රටේ තියෙනවා දැඩි මේ පානීය ජල ප්‍රශ්නයක් ඇවිල්ලා නියගේ නිසා. ඉතින් දැන් ඕනෑම ආණ්ඩුවක්, ඕනෑම ගෘහයක ප්‍රධානියෙන් තමන්ගේ ආදායම, රටේ ආදායම, ගෘහයේ ආදායම කියමුකෝ. ඒවා ලැබුණට පස්සේ තමන්ගේ දරුවන්ට රටට අපි කියමු දෙවර්ගයටම මොකක්ද මේ ඉස්සලම කරන්න ඕන කාර්යයන් කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒක කොලේ සැලසුමක් තියෙනවා. ඒක මොලේ ඔළුවේ සැලසුමක් තියෙනවා. සැලසුමක් නැති ආණ්ඩුනේ මේ තියෙන්නේ. අපි හිතනවා ආණ්ඩුවක් ඉස්සලම රටේ සංවර්ධනය කිරීමේදී ප්‍රමුඛ ස්ථාන යොමු කළ යුතු අංක එකේ කාර්යය කුමක්ද? අපි හිතනවා බොන්න වතුර ටිකයි කන්න කෑම ටිකයි දෙන්න ඕනේ කියලා. දැන් අපේ රටේ අංක එකේ ප්‍රශ්න විසඳලාද? මේක මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට විතරක් මේ විවේචනය කරන්නේ නැහැ. මේක එක්සත් ජාතික පක්ෂේ ඉඳන් පෞද්ගලික අවුරුදු 66ක් වෙනවා නිදහස අරන් මේ රටට. ඒ 66 තුලම මේ ප්‍රශ්නේ සිදු වුණා. ඌව පළාත් සභාවට වසර 25ක් වෙනවා. UMPෙන් අවුරුදු 10ක් පාලනය කරලා තියෙනවා. සන්දානේ මේ ශ්‍රී ලංකාවකින් අවුරුදු 15ක් පාලනය කරලා තියෙනවා. බොන්න වතුර නැහැනේ තාම අපේ දිස්ත්‍රික්කෙට දෙන්න බැරි වුණානේ. ඔව් මම ගෙනෙන ටාගට් එක තමයි දැන්. ඔක මේ මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ආණ්ඩුවෙන් සිදුවෙච්ච වරදක් නෙමෙයි. පසුගිය අවුරුදු 60 ගාන තුල ඌව පළාතට ඔය දෙන්නේ සිද්ධ වුණේ. ඔව් ඒක හරි. මම ඒකනේ කිව්වේ. දෙගොල්ලෝම කියන්නේ. එතකොට දැන් ජනතාව එක්සත් ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කළා. ඇයි මහින්ද මහත්තයාට බලය දුන්නේ? මේව විසඳයි කියලා. දැන් විසඳලාද? විසඳලා නැහැනේ. එතකොට බොන්න වතුර ටික නැත්තම් මරණ මංචකෙත් මැරෙන මොහොතේ මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද දන්නවද? උගුරට වතුර ටිකක් දෙන්න කියලා. දැන් අපේ රටේ මිනිස්සු වතුර ටිකක් නැතුව ඉන්නවා. ඇයි වතුර ටිකක් දෙන්න බැරුනේ? වතුර දෙන්න ඒ වතුර දීමේ ව්‍යාපෘති වලට මුදල් නැහැ.
යන්න අධිවේගය පැයට කිලෝමීටර් 100න් යන අධිවේගයක් අපේ රටේ තියෙනවා. ගුවන් තොටුපළවල් තියෙනවා. නැව් තොටුවල් තියෙනවා. සිනමා ගම්මාන තියෙනවා. ඇවිදින මන්තිරු ලස්සන නගරවල හදලා තියෙනවා. බොන්න වතුර නැත්තම් මොකද්ද මේ රටේ පාලකව කරලා තියෙන්නේ? ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් දැනෙන්නේ නැද්ද?